සද්ධර්මාවේ වන්දනා දුරුතු පොහෝදා ධර්මදේශනය දේශකයාණන් වහන්සේ පන්නිපිටිය දෙපානම සිරි ධම්මින්ද විහාරවාසී පූජ්‍ය දර්ශනපති දිවුරුම්වෙල විනීත ස්වාමීන්ද්‍රයන් වහන්සේ. समन्था चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस् सुनन्तु सग्ग मुक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ධම්මෝ රහතෝ බ්‍රාහ්මන සීලවන්තෝ අනාවිලෝ සම්බී සතං පසත්තෝ යත්ත හවේ වේද ගුණෝ සිනාතා අනල්ලගත්තාච තරන්ති පාරන්ති. වාසනාවන්ත ගුණගරුක පින්වත්නි, ජීවිතයේ නැවුම් අදහස් බලාපොරොත්තු එකතු කරගන්නා කාල සීමාවකට ඔබත් මාත් සැදෙනාම පැමිණ සිටින්. මේ උතුම් පුන් පොහෝ දවස 2026 වර්ෂය ලබලා ප්‍රථමයෙන් ඔබේ ජීවිතයට ශ්‍රවණය කරන්න ලැබෙන තවත් එක් ධර්ම දේශනාවක්. ජීවිතය ලස්සන කරගන්න සෑම පුද්ගලයෙක්ගේම හදවත් තුළ විවිධ සුභවාදී ලස්සන අදහස් ජීවිතවල තියෙන. වසර ආරම්භයත් එක්ක මිනිස්සු නිරන්තරයෙන්ම හිතන්නේ මා මේ වසර ගත කරන්නේ යහපත් නිවැරදි ක්‍රමවේදයකට අනුවයි කියන සංකල්ප සිතුවිලි මිනිස්සු තමන්ගේ ජීවිතය තුළ ගොඩනගා ගන්න. එසේ ගොඩනගා ගන්නා සිතුවිලි වලට බුදුරජාණන් වහන්සේගේ දහමින් බිඳක් එකතු කරගත්තොත් ඔබේ සියලු පැතුමන් ප්‍රාර්ථනාවන් බලාපොරොත්තු වෙන විදිහට ඉෂ්ට සිද්ධ කරගන්න ඔබට අවස්ථාව ලැබෙන. මේ ලබාගත් මනුස්ස ආත්ම භවයේ පින්වත්නි, අපි නිතර නිතර සිහි කරන්න මට ඇයි මේ වගේ මනුස්ස භවයක් ලැබුණේ කියලා. ඒ ජීවිතය ලැබිලා තියෙන්නේ ඔබේ පුණ්‍යවන්ත භාවයට. පෙර කරන ලද කුසල කුසල කර්මවල ප්‍රතිවිපාක තමයි ඔය ඇත්තොන්ට ලැබිලා තියෙන්නේ. කළ හොඳ දේවල් හොඳ විදිහට ජීවිතයට ලැබෙන්නේ, ලැබිච්ච දේවල් ලස්සනට පවත්වගෙන යන්න ඔබට අවස්ථාව ලැබෙන්නේ, ඒ දේවල් වලින් හොඳ යහපත් සිතුවිලි ප්‍රයෝජන ඔබේ ජීවිතයට ලැබෙන්නේ ඔබේ ජීවිතේ කරපු හොඳ නිසයි. ඒ නිසා මේ දුරුතු පුන් පොහෝ දවසේ ඔබ හැම දෙනාගේ ජීවිතවලට ආශිර්වාදයේ රැකවරණය ලං කරගන්න අවස්ථාව හිමි වෙන දවසක් දිනයක් බවට පත් කරගන්නට ඕන. පින්වත් හැම දෙනාගේ ජීවිත ලස්සන වෙන්නේ, ඒ ජීවිතවලට සුභවාදී අදහස් සිතුවිලි එකතු වෙන්නේ ඔබත් මාත් මේ ගත කරන ධර්මානුකූල ජීවිතේ නිසයි. දහම ජීවිතය සුවපත් කරනවා. සුවපත් ජීවිතය
නිවැරදි මාර්ගයකට යොමු කරන්න අවස්ථාව හිමි වෙන්නේ අපි කරන මේ හොඳ දේවල් අනුවයි. ඒ නිසා පින්වත් හැමදෙනාම කල්පනා කරන්න. වසරක් ලබලා ජීවිතයේ ආරම්භයේ තියෙන නැවුම් අදහස් සිතුවිලි ඔබ ඇති කරගන්න මේ නැවුම් අදහස් ටික මේ වසර පුරාම පවත්වාගෙන යන්න ඔබට පුළුවන් ශක්තිය තියෙනවද කියලා බලන්න. ගොඩාක් මිනිස්සු වන අපිට ජීවිතයේ ගොඩාක් දේවල් ආරම්භ කරනවා සුබවාදී විදියට. ඒක පවත්වාගෙන යන්නට තමයි අපිට අපහසු. ඒ පවත්වාගෙන යෑමේදී ඇතිවෙන කම්කටොළු බාධක ජය ගන්න පුළුවන් කෙනාට ජීවිතේ ජය ගන්න පුළුවන්. ඒ කම්කටොළු බාධකවලට එකම විසඳුම බුදුහාමුදුරුවෝ අපිට උගන්වපු මේ ධර්මයයි. ධර්මයේ ජීවිතයට එකතු කරගන්න ලැබුණොත් ගොඩාක් ගැටලු ප්‍රශ්න වලින් අපේ ජීවිතය ඈත් කරගන්න පුළුවන්. පහුගිය කාල සීමාව තුල ඔබ දැක්ක අපේ රට තුල විශාල ව්‍යසනයක් ඇති වෙනවා. ඔබ අපි කවුරුත් පැතුවේ නැති දෙයක්, නොපැතූ දෙයක්, නොසිතූ දෙයක් ජීවිත ගණන් හානි වෙන්න, ගම් විනාශ වෙලා යන්න, ගමක් තිබුණු තැනක්වත් හොයාගන්න බැරි තැනට විනාශ වෙලා යන්න ස්වභාව ධර්මයේ ව්‍යසනය කියන එක කොයි වෙලාවෙ කොයි මොහොතේ මොන විදිහට ජීවිතයට එකතු වෙයිද කියලා කවුරුත් දන්නේ. ඒ නිසා ජීවත් වෙලා ඉන්න කාල සීමාව තුල තමන්ට පුළුවන් සෑම සුබවාදී දෙයක්ම කරන්න අදිෂ්ඨාන කරන්න. මේ වසරේ ඔබේ ජීවිතේ නැවුම් අදහස් වලට එකතු කරගන්න. පෙර වසරේ පසුගිය වසරවල ඔබේ ජීවිතයෙන් වුණු අතපසුවීම්, වැරදි මේ සියල්ල එකිනෙක අඩු කරගන්න. සියල්ල එකපාර අඩු කරගන්න බැරි වුණත් එකිනෙක ඔබ අදිෂ්ඨාන කරන්න. පෙර වසරේදී මේ වරද මගෙන් සිදු වුණා. ඒ වරද මම මේ වසරේදී නැති කරගන්නවා. ඒ වරද මම අඩු කරගන්නවා. දීර්ඝ කාලීනව කරන වරදක් නම් ටික ටික හරි ධර්මයේ ජීවිතයට එකතු කරගෙන සංසාර ගමන සුබවාදී ලෙස ජීවිතේ සුවපත් කරගන්න පුළුවන් ධර්මයේ තුලින් විතරමයි පින්වත්නි. අද දවසේ ඔයත්ෝ වෙනුවෙන් මේ දේශනාවට මාතෘකා කරගත්ත ධර්මයක් ඒ වගේමයි. මේ සංසාර ගමන දියුණු කරගන්න, ජීවිතයට වටිනාකමක් එකතු කරගන්න, ධර්මයේ පිළිබඳ අල්ප මාත්‍රයක්වත් දැනුමක් නැති කෙනෙකුට වුවත් තමන්ගේ සිත කය වචනේ තුන්දොර ඒ වෙනුවෙන් කැප කරලා තමන්ට පුළුවන්කමක් තියෙනවා ධර්මයේ ආශිර්වාදයේ, ධර්මයේ ආරක්ෂාව, ධර්මයෙන් ලබන්න පුළුවන් ඉහළම ජීවිතේ වටිනාකම ඒක එකතු කරගන්න. ඒ තමයි නිවන. නිවනට යන මඟ පාද ගන්න පුළුවන්. ඒ නිසා ඔබ මේ දේශනාවන් ශ්‍රවණය කරන හැම කෙනෙක් ජාති ආගම් කුල ભેද වලින් තොරව ඕනෑම කෙනෙකුට සැනසුම ලබන්න පුළුවන් කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළ තවත් එක් දේශනාවක් තමයි අද දවසේ මාතෘකා කරගත්. ඒ මාතෘකාවට අනුව පින්වත් හැමදෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් මේ ජීවිතේ ලස්සන කරගන්න මේ දහම් කාරණා එකතු කරගන්න. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දවසක් සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන මේ වැඩ වාසය කරන කාලේ අපේ ධර්ම භාණ්ඩාගාරික වුණු ආනන්ද හාමුදුරුවෝ දවසක් පිණ්ඩපාතේ වැඩම කරන. සවැත් නුවර පිණ්ඩපාතේ වැඩම කරනකොට තියෙනවා කුඩා මාවතක්. ඒ පාර අයිනේ තියෙන විශාල ජලාශයක්. මේ ජලාශය හඳුන්වන්නේ සුන්දරිකා ජලාශය කියලා. මේ මාර්ගයේ වැඩම කරන අපේ ආනන්ද හාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩිනකොට සුවිශේෂී දෙයක් දකින්න. ඒ තමයි බමුණෙක් මේ සුන්දරිකා කියන ජලාශයට බැහැලා උදේ වරුවේ නානවා. ඒ වගේම හවස් වරුවේ නානවා. ඉතින් මේ සිද්ධිය හැමදාම දවසට දෙවතාවක් මේ සුන්දරිකා ජලාශයට බැහැලා බමුණෙක් නාන සිද්ධිය ආනන්ද හාමුදුරුවෝ දකිනවා. ඉතින් උන්වහන්සේට මේක කුතුහලයක්. මොකද පුද්ගලයෙක් උදේ පාන්දර එකම වෙලාවකට මේ ජලාශයට බැහැලා නානවා. ඒ වගේම හවස් වරුවෙත් ඇවිල්ලා මේ ජලාශයට බැහැලා නානවා.
මේකේ යම් සිද්ධියක් ඇති. පුද්ගලයෙක් දවසකට එක් වතාවක් පමණයි බොහෝ දුරට නාන්නේ. ඒත් මේ බමුණා කරන ක්‍රියාව ආනන්ද හාමුදුරන්ට කුතුහලයක් ඇති වුණා. ඒ නිසා උන්වහන්සේ එතුමාගෙන් මේ සිද්ධිය අහන්න ගියේ නැහැ. දවසක් දෙකක් කාලයක් ගියාම එක දවසක් මේ කියන බමුණත් එක්ක ආනන්ද හාමුදුරුවෝ කතාබස් කරලා හිතයිසී වුණාට පස්සේ එක දවසක් ආනන්ද හාමුදුරුවෝ මේ බමුණගෙන් අහනවා, බමුණ, ඇයි ඔබ දවසට දෙවතාවක් මේ තැනට ඇවිල්ලා මේ විදියට නාන්නේ? එතනදී ආනන්ද හාමුදුරුවෝ අහපු මේ කාරණාවට බමුණා උත්තරයක් දෙනවා. බමුණා කියන්නේ සූර්යයා බැහැගෙන ගිය තැන නැවත සූර්යයා උදාව දක්වා ගත කරන කාලය තුල බැහැගෙන ගිය කාලයත් දිවා කාලයත් Tamanගෙන් යම් පවක් ජීවිතේට වුණා නම්, මේක හොඳට අහගන්න. ජීවිතේට වටින අදහසක්. මිත්‍යා මතවල ජීවත් වෙන පුද්ගලයාගේ ජීවිතයට ගොඩාක් වටිනවා. නිසා මේ බමුණ දෙන උත්තරේ තමයි, Taman රාත්‍රියේ ඉඳන් උදේ වෙනකන් Tamanගේ ජීවිතයට යම් පාපයක් වුණා නම් ඒ පාපය උදේවරුවේ නාලා හොදලා අයින් කරනවා කියලා විශ්වාසයක් තියෙනවා. ඊට පස්සේ උදේ ඉඳන් හවස් වෙනකන් තියෙන කාල සීමාව තුල යම් පාපයක් එතුමාට ඇති වුණා නම් ඒ පාපයත් හොදලා පිරිසුදු කළා කියලා ලොකු විශ්වාසයක් එතුමාට තියෙනවා. හැබැයි මේ කාරණාව අහගෙන හිටපු ආනන්ද හාමුදුරුවෝ ඒකට උත්තර දෙන්න ගියේ නැහැ. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ සිද්ධිය කියනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දිවසින් බලනවා අද මම කාටද පිහිට වෙන්න ඕනි කියලා. බලනකොට දැක්කා බමුණෙක් ඉන්නවා සංඝාරව කියලා. මේ සංඝාරව කියන බමුණා ජීවිතේ ගොඩාක් හොඳ දේවල් කරලා තියෙන කෙනෙක්. හැබැයි අන්‍ය පූජකෙක්, වෙනත් ආගමක කෙනෙක්. ඒ මේ පුද්ගලයාගේ ජීවිතය සුභවාදී ලෙස සංසාර ගමනින් එතර කරන්න සුදුසු යෝග්‍ය පරිසරය ඔහුගේ ජීවිතයේ තුල තියෙනවා. ඒ බව දැනගත්ත බුදුරජාණන් වහන්සේ පහුවදා උදෑසන ආනන්ද හාමුදුරුවොත් එක්ක පිණ්ඩපාතේ වැඩම කරන්න යෝජනා කරගත්ත පරිදි උන්වහන්සේ ආනන්ද හාමුදුරුවොත් එකතු කරගෙන මේ සංඝාරව කියන බමුණාගේ ගෙදරට උදේ පාන්දර වඩිනකොට සංඝාරට පේනව ඈත වෙල්යාය දිගේ භික්ෂුන් වහන්සේ නමක් වැඩම කරනවා. ඉතින් එතුමා ඒව ගණන් ගත්තේ නේ. අන්‍ය පූජකවරුන්ට භික්ෂුන් වහන්සේලාගේ පැමිණීම ඒ තරම් ආගන්තුක වුණත් විශේෂත්වයක් නෑ. ඒ නිසා බමුණත් ඒ ගැන වැඩි තැකීමක් ජීවිතයට එකතු කරගත්තේ නෑ. ඉතින් වෙල්යාය දිහා බලාගෙන ඉන්නකොට එතුමට පේනවා මේ බුදුරජාණන් වහන්සේ තමයි මේ වැඩම කරන්නේ කියලා. බුදුන් වහන්සේගේ වැඩම කිරීම කොයි මොහොතකවත් සංඝාරව කියන බමුණ හිතුවේ නැහැ. මොහොතකටවත් හිතුවේ නැහැ. ඒත් මේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රුන් වහන්සේ මගේ නිවස පැත්තට තමයි එන්නේ කියලා සංඝාරව දැක්කා. දැක්කට පස්සේ දැන් හිත මුලින් තිබුණේ බුදුරජාණන් වහන්සේ ගැන අපහැදීම. ඒත් ගෙවල් ළඟට සමීප වෙන්න සංඝාරව බමුණට ඒ මතේ ඉන්න පුළුවන් වුණේ නෑ. එතුමා මොකද කරන්නේ? ගෘහය තුලට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්න ආසනයක් පිළියෙල කරනවා. මහා සංඝරුවනට වැඩ ඉන්න ආසන පිළියෙල කළා. බෞද්ධෙක් නොවුනත් ඒ තමන්ගේ ජීවිතයේ හදවත තුල ගොඩ නැගුණා යම් සිතුවිලි ටිකක්. මේ විදිහට මා සැලකිය යුතුයි කියලා. ඒ නිසා බුදුහාමුදුරෝ කොහොම හෝ මේ නිවසට වැඩම කරලා නිවස තුල ආසනයේ තුල වාඩි වුණා. ආනන්ද හාමුදුරුවෝ සංඝාරව බමුණත් සතුටු සාමීචියේ කතාව යෙදුණා. ඉතින් බුදුහාමුදුරුවොත් එක්ක බොහෝම හිතයිසී විදිහට සංඝාරව බමුණ කතාබස් කරා. ඉතින් සංඝාරව කල්පනා කරනවා අපේ බමුණු සමාජයේ කොච්චරනම් මං දන්පැන් දීලා තියනවද බමුණු වෙනුවෙන්. ඒත් එක බමුණු සමාජයේ ඉන්න කිසිදු ශ්‍රේෂ්ඨ බමුණෙක්වත්
මගේ ගෙදරට ඇවිල්ලා නැහැ. මේ තරම් සුහදශීලීව කතා බස් කරලා නැහැ. ඒත් කවදාවත් නාපු අපේ ගෙදරට නාපු බුදුරජාණන් වහන්සේ අද පුදුමාකාර හිතයිසී බවක් අවුරුදු 100,000 ගණනක මිත්‍රශීලීත්වයක් කියාපාමින් මාත් එක්ක බොහෝම ලස්සනට කතා බස් කරනවා. සංඝාරව බමුණ මේ ඔක්කොම මෙනෙහි කරනවා. බලන්න බුදුරජාණන් වහන්සේ ජීවිතයක් කෙනෙක්ගේ වෙනස් කරේ කොහොමද? තමන්ගේ ජීවිතේ වෙනස් කරගන්න සුදුසු මාර්ගය හදලා දුන්නේ කොහොමද? ඒවා එකිනෙක සිහිපත් කරන්න. ඒ වෙලාවේ බුදුහාමුදුරුවොත් එක්ක බොහෝම ලස්සනට කතා බස් කර කර ඉන්නකොට බුදුහාමුදුරුවෝ දැන් කල්පනා කරනවා මේ වෙලාවේ තමයි ආනන්ද හාමුදුරුවෝ ඇවිල්ලා කියපු ප්‍රශ්නේ මෙතුමගෙන් අහන්න හොඳම වෙලාව කියලා. එහෙම හිතලා සංඝාරව බමුණගෙන් අහනවා බුදුරජාණන් වහන්සේ බමුණ ඔබ දවසට දෙපාරක් ස්නානය කරන්නේ ඇයි කියලා ඇහුවා. ආන්නේ අහපු වෙලාවේදී කියනවා පිරිසිදුභාවය ඇති කරගන්න වගේම පව් සෝදා හැරීම සඳහා තමයි ස්වාමීනි මම දවසට දෙවරක් නාන්නේ. උදේ ඉඳන් දවල් වෙනකන් තියෙන පව් ටික රාත්‍රියේ නාලා හොදලා දානවා. රාත්‍රියේ ඉඳන් උදේ වෙනකන් ඇති වෙන පව් ටික උදේ නාලා මම හොදලා දානවා. ඒ නිසා තමයි දවසකට දෙවතාවක් සුන්දරිකා නදියට ගිහිල්ලා මම නාන්නේ කියලා බමුණා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරා. පින්වත්නි, පව් හොදන්න පුළුවන්ද? පව් ජීවිතේ ඈත් කරන්නේ හොදලාද කියන කාරණාව ඔබලට තේරෙනවා. ඒ අන්‍ය ආගමිකයෙක් වෙච්ච බමුණට ඒ පිළිබඳ ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. ඔබෙන් ඇහුවොත් මේ නූතන සමාජයේ ඕනෑම කෙනෙක් කියාවි පව් කවදාවත් හොදලා වතුරෙන් හොදලා පිරිසුදු කරන්න බෑ කියලා. බුදුරජාණන් වහන්සේ එතනදී එක ප්‍රශ්නයක් අහනවා. බමුණ, ඔබ දවසට දෙපාරක් නානෝ. නාන වෙලාවේදී ඔබේ ශරීරයේ බාහිරින් තියෙන කුණු ටික හොදලා දානවා. කුණු හොදනකොට ජරා වෙන්නේ කවුද? ජරාවටපත් වෙන්නේ මොනවද? ඔබ පිරිසිදු වෙනකොට ජලය විනාශ වෙනවා. ජලය අපිරිසුදු වෙනවා. එතකොට හිතන්න තමන්ගේ ජීවිතේ බාහිරින් පිරිසිදු වෙනකොට තව දෙයක් අපිරිසිදු වෙනවා නම් ඒකේ තියෙන ඵලය මොකද්ද? ඉතින් මේ විදිහට අහලා බුදුරජාණන් වහන්සේ මේ බමුණට මේ ජීවිතයේ තියෙන වටිනාකම කියලා දෙනවා. අන්නේ වෙලාවේදී තමයි ධම්මෝ රහදෝ බ්‍රාහ්මන සීලතිත්තෝ අනාවිලෝ සබ්බේ සතම් පසත්තෝ යත්තහවේ වේදගුණෝ සිනාතා අනල්ල ගත්තාච තරන්ති පාරන්ති කියලා බුදුහාමුදුරු ගාථාවක් දේශනා කරලා බමුණට ගොඩාක් ලස්සනට පැහැදිලි කරලා දෙනවා. බමුණ, ඔබ සුන්දරිකා ජලාශයට ගොඩ බහින්නේ තමන්ගේ ජීවිතේ තියෙන අපිරිසුදුතාවයේ පාපයේ හොදලා අරින්න. මංගාවත් තියෙනවා ඔබ කැමතිනම් ජලාශයක්. ඔබ බහින්නේ සුන්දරිකා කියන ජලාශයට. මංගාව තියෙනවා ජලාශයක්, ඒකේ නම ධර්මයේ නැමැති ජලාශය. මම ওই විදිහට මගේ ශ්‍රාවක පිරිස පව් හොදන්න මේ ධර්මයේ නැමැති ජලාශයට බස්සන්නේ වෙනත් විදිහකට. ඔබ ජල ස්නානය කරන්න බහිනකොට තොටුපළවල් ඔබට දෙකක් තියෙනවා. සුන්දරිකා නදියට බහින්න පුළුවන් තොටුපළවල් දෙකයි තියෙන්නේ. ඒ දෙකම කැඩිලා තියෙන්නේ. බිඳිලා ගිහිල්ලා තියෙන්නේ. අපිරිසිදුයි, අපිලිවෙලයි. ඒ නිසා ඔබ ඒ තැනට ගිහිල්ලා ඒ තොටුපළෙන් බිමට බහින්නේ, ජලාශයට බහින්නේ කොයිතරම් අපහසුතාවයකින්ද? ඒත් බමුණ, මගේ ධර්මයේ නැමැති ජලාශයට බහින්න තියෙන මාවත් ඕනි පැත්තකින් එන්න පුළුවන්. ඔබට තියෙන්නේ පැති දෙකයි. ඒ පැති දෙකෙන් තමයි ඔබ බහින්න ඕනේ ওই ජලාශයට. හැබැයි ධර්මයේ නැමැති ජලාශයට බහින්න සිව් දිශාවෙන් එන්න පුළුවන්. ඕනෙම දිශාවකින් ඇවිල්ලා මගේ මේ කියන ධර්මයේ නැමැති ජලාශයට බහින්න පුළුවන්. ඒ වගේම තමයි ඒ තොටුපළවල් හතර පැත්තෙන් ආවත් බොහොම පිරිසිදුයි. කොහෙන්වත් ඒක නතර වෙන්නේ නැහැ. මගේ තියෙනව ප්‍රධාන තොටුපළවල් 4ක්. ඒකට බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ සීලමය තොටුපළවල් කියලා. මොනවද මේ සීලමය තොටුපළවල් 4? බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා මේ බමුණට. මෙන්න මේ
මාර්ග 4 අනුගමනය කරන්න. ඉන්ද්‍රිය සංවර සීලයේ නැමැති තොටුපළ කියලා එකක් තියෙනවා. ඉන්ද්‍රිය සංවරය කියන්නේ අපේ ඉන්ද්‍රිය සංවර කරගන්නවා. ඉන්ද්‍රිය අසංවර නම් මේ තොටුපළට බහින්න බෑ. Tamanට විවිධ බාධක කම්කටොළු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පින්වත්නි ඉන්ද්‍රිය සංවර සීලය කියන තොටුපළ ඇති කරගන්න. ඊළඟට පෙන්නනවා ආජීව පාරිශුද්ධි සීලේ නැමැති තොටුපළක්. තුන්වෙනි එක තමයි ප්‍රත්‍ය සම්නිශ්චිත සීලය කියලා තොටුපළක් තියෙනවා. හතරවෙනි එක ආජීව පාරිශුද්ධි සීලය නැමැති තොටුපළක් තියෙනවා. මෙන්න බුදුරජාණන් වහන්සේ බමුණට කියලා දෙනවා සංඝාරව ඔබ ඔබේ තොටුපළට බහින්න පැතිකඩ දෙකයි තියෙන්නේ. ඒ දෙකත් සෑහෙන්න විනාශ වෙලා බහින්නේ බොහොම අමාරුයි. ඒත් මම ඔබට පෙන්නලා දෙනවා ධර්මයේ නැමැති ජලාශයට බහින්න පැතිකඩ 4ක් තියෙනවා. සිව් දිසාවෙන්ම ඇවිල්ලා බහින්න පුළුවන්. මෙන්න මේ කියන පැතිකඩ තොටුපළවල් 4න් ඔබ ඔබේ ජීවිතයේ කැමැති පැත්තකින් ඇවිල්ලා එකතු වෙන්න. අන්න ඒ එකතු වෙන තැනින් පුළුවන් ධර්මයේ නැමැති ජලාශයට ගොඩ වෙන්න. කවදාවත් බාධාවක් ඇති වෙන්නේ නැහැ. කම්කටොළු නැහැ. කරදර නැහැ. Tamanට සිතේ පැහැදීම ඇතිව කායික සුවයෙන් මානසික සුවයෙන් Tamanට පුළුවන්කම ලැබෙනවා මේ තොටුපළවල් 4න් ජීවිතයේ ජයග්‍රහණය කරා යන්න. Tamanගේ ජීවිතයට ප්‍රථමයෙන් තොටුපළකට බහිනකොට බයක් නොදැනෙන්න ඕනේ. බයක් දැනෙනවා නම් ඒ වටපිටාවේ යම් බාධක තියෙනවා නම් කම්කටොළු තියෙනවා නම් ඔබේ හිතේ චකිතයක් ඇතිව තොටුපළට බහිනවා නම් ඒ බහින තොටුපළෙන් ඔබට පළක් නැහැ. ඒ නිසා ඔබ යම් තොටුපළකට බහිනවා නම් බහින්න තියෙන වටපිටාව ලස්සන වෙන්න ඕන, පිරිසිදු වෙන්න ඕන, විශ්වාසයක් ගොඩ නැගෙන්න ඕන. ඒ විශ්වාසය මේ කියන දහම් තොටුපළවල් 4න් ඔබේ ජීවිතයට ලැබෙනවා. ඒ වගේම තමයි බමුණ ඔබ ඔබේ තොටුපළවල් වලට තොටුපළෙන් ජීවිතේ ජය ගන්න ඔබ උත්සාහ දරන්න. මොකද දියට බැහැලා දෙවරක් ජලයේ බැහැලා තමන්ගේ පාපය හොදලා දාන්න ඔබ ඉස්සෙල්ලම කරන්නේ මොකද්ද? ඔබ තමන්ගේ තොටුපළෙන් ජලයට ගොඩ බහිනවා. ඒ වෙලාවේ ඔබ කොච්චර පරිස්සමෙන්ද බහින්නේ? ඒ බහිනකොට ඔබට දැනෙනවා. ඔබේ ජීවිතයට දැනෙනවා. ඔබ පාදයේ තියෙනකොටම මොකද වෙන්නේ? ජලාශයේ ජලය සෙලවෙනවා. ඊට පස්සේ ටික ටික ඔබ ජලයට බහිනකොට ඒකේ වේගවත් බවක් තියෙනවා. ඊටත් පස්සේ සෙලවෙන වේගය ගොඩාක් ඔබේ ජීවිතයට දැනෙනවා. ඔබ නානකොට ඔබ ඔබේ ජීවිතේ කොච්චර පව් හොදනවද කිව්වොත් ඒ වගේ තමයි ජලය කොයිතරම් සෙලවෙනවද? කොයිතරම් වේගවත් වෙනවද? එහෙම වුණා කියලා ඔබේ බාහිර තියෙන ජරාව, දූවිලි, දහඩිය මේ ආදී අපවිත්‍ර දේ විවිධ උපක්‍රමානුගමනය කරමින් Tamanට පුළුවන් පිරිසිදු කරගන්න. ඒ කොච්චර දේවල් කළත් ඒ ඉවත් වෙන්නේ ගතේ පාරිශුද්ධත්වයේ විතරයි. හිතේ පාරිශුද්ධත්වයේ සුවපත් කරන්න බාහිරින් ඔබට පුළුවන් කමක් නැහැ බමුණ. ඔබේ ජීවිතේ බාහිරයි ජීවිතේ සුද්ධ කරගන්නේ ඔබ මේ කරන ක්‍රියාවෙන්. කවදාවත් ජීවිතේ දිනන්න බෑ බාහිර වශයෙන් පිරිසුදු වුණා කියලා. ඒ නිසා ජීවිතේ දිනන්න නම් ඔබ ඔබේ ආගම දහමට අනුව යම් විමුක්තියක් ලබනවා නම්, අපේ ආගම දහමට අනුව නිවන ලබනවා නම් ඒ දෙයට බාහිර වශයෙන් කොයිතරම් පිරිසිදු වුණත් පළක් නැහැ. ජීවිතයේ අභ්‍යන්තරයේ තියෙන සිත කය වචනේ මේ තුන්දොර සංවර කරගෙන ජීවිතේ ලස්සන කරගන්න. අන්න එදාට ඔබට ඔබේ ජීවිතේ ඔබ බලාපොරොත්තු වෙන අරමුණ ඉෂ්ට කරගන්න පුළුවන්. ඔබේ අපේක්ෂාවන් අනුව ඔබ ගත පිරිසිදු කරගන්න. නමුත් මෙතනදී ඔබ සිද්ධ කරගන්නේ ඔබේ ජීවිතේ බාහිර වශයෙන් පිරිසිදු කර ගැනීමක් විතරයි. ඒකෙන් මොකද්ද සිද්ධ වෙන්නේ? ඔබේ බාහිරෙන් තියෙන දූවිලි ටික, අපද්‍රව්‍ය ටික ජලයට එකතු වෙලා ජලය අපිරිසිදු වීමක් විතරයි සිද්ධ වෙන්නේ බ්‍රාහ්මණේ. ඒ නිසා ධර්මයේ නැමැති ජලාශයට බහින්න පුළුවන් එක පුද්ගලයෙකුට නෙවෙයි. එක තොටුපළකින් මේ තොටුපළෙන් ඔබට විතරයි බහින්න ඉඩ තියෙන්නේ. බලන්න වෙන තව 100ක් මෙතෙන්ට ආවොත් මේ තොටුපළේ එකවර 100 දෙනෙකුට බහින්න ඉඩ නැහැ. ඒත් බමුණ මේ ධර්මයේ නැමැති ජලාශයට එකවර 84000ක් ආවත්, ලක්ෂයක් ආවත් මේ ධර්මයේ නැමැති ජලාශයට ඇතුල් වෙන්න, ගොඩ වෙන්න ඕනි තරම් ඉඩ තියෙනවා. ඒ නිසා ජීවිතය ගැන හිතන්න.
තමන්ගේ ජීවිතයේ වටිනාකම ගැන හිතන්න. ජීවිතයට ආලෝකයක් එන විදිහ ගැන හිතන්න. ජීවිතය ලස්සන කරගන්න මාවතක් හදාගන්න. ඒක තමයි ජීවත් වීමේ අපේ ජීවිතයට දෙන්න පුළුවන් වටිනාම ආශිර්වාදයේ බවට පත්වෙන්න. මේ විදිහට පින්වත්නි බුදුරජාණන් වහන්සේ සංඝාරව බමුණට පැහැදිලි කරලා දෙනවා නෑමෙන් පිරිසුදු වන්නේ බාහිර ගත පමණයි කියන එක. එතකොට ජීවිතයේ අභ්‍යන්තරයේ සුවපත් කරගන්න ජීවිතේ කොයි වගේ දේවල්ද අපි කරන්න ඕන? මේ සිදු කරන ක්‍රියාවන් වලින් අපේ ජීවිතය කොයි තැනටද ගලාගෙන යන්නේ? එතකොට කල්පනා කරන්න. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මෙතනදී මොවුන්ගේ සිත පිරිසිදු වෙනවා මිසක් සිතෙන් ඉවත් වෙන දෑ ධර්මයේ නැමැති ජලාශයෙන් ජලයට මුසු වෙලා ධර්මයේ නැමැති ජලාශය අපිරිසුදු වීමක් වෙනවා මිසක් ජීවිතේ කවදාවත් ධර්මයේ නැමැති ජලාශයට බැහැලා නාන කෙනෙකුගේ ජීවිතය අපිරිසුදු වෙන්නේ නැහැ. එහෙනම් සිත වටා බැඳුණු අපද්‍රව්‍ය තමයි අපේ තියෙන අභ්‍යන්තරේ. ඒවට අපි කියන්නේ කෙලෙස් කියලා. කෙලෙස් කියන අපද්‍රව්‍ය ඉවත් කරන්න බාහිරින් කොච්චර නෑවත් කොයිතරම් දේවල් ආලේපනය කළත් අභ්‍යන්තරයේ තියෙන කෙලෙස් නැමැති අපද්‍රව්‍ය ටික ඉවත් කරන්න අපිට වෙනත් ක්‍රමයක් නෑ. ඒකට බුදුරජාණන් වහන්සේ අවස්ථා 3ක් කියනවා. ඒ තමයි ඒකට උපක්‍රම 3ක් විදිහට ඔබට පාවිච්චි කරන්න පුළුවන්. පින්වත්නි ඔබේ ජීවිතයේ මේ කෙලෙස් නැමැති මල පහ කරන්න පුළුවන්. මේන්න මේ ක්‍රියාවන් 3 බලන්න ඔබට ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේවා මහා ලොකු බරපතල දහම් කාරණා නෙවෙයි. ඔබ නිතර භාවිත කරන ජීවිතයට එකතු කරගත් සම්බන්ධ වෙච්ච දේවල් ක්‍රම 3ක්. ඒ තමයි දානය, සීලය, භාවනාව කියන්නේ. දානය දෙන පුද්ගලයාට බැරිද ජීවිතය කොයිතරම් පිරිසුදු කරගන්න පුළුවන්ද අභ්‍යන්තරේ? ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල් නැමැති කෙලෙස් මේ ක්ලේශ ධර්මයන් නැති කරන්න පුළුවන් මොකෙන්ද? දානී කියන ක්‍රියාවෙන්. දන් දෙන මිනිස්සුන්ගේ ජීවිතේ කොතනකවත් ලෝභය නැති වෙනවා. ආසාව අයින් වෙනවා. අපේ බැඳීම් අඩු වෙනවා. ඒ නිසා දානී කියන්නේ දීමයි. දීමෙන් පුළුවන් පුද්ගලයාගේ ලෝභය නැමැති සිතුවිල්ල, අල්ලා ගැනීම නැමැති සිතුවිල්ල දුරු කරන්න, නැති කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා කෙනෙක්ගේ ජීවිතේ ද්වේෂය නැමැති අකුසලයේ දුරු කරගන්න පුළුවන් දීමෙන් විතරයි. ඔබට පුළුවන් මිතුරෙකුට දෙන්න. ඔබට පුළුවන් සතුරෙකුට උනත් දෙන්න. දෙන දේ පිරිසිදුව පවිත්‍රව දුන්නොත්, ද්වේෂ සහගත සිතුවිල්ලෙන් තොරව දුන්නොත්, අද්වේෂ සිතුවිල්ලෙන් දුන්නොත් ඔබේ ජීවිතේ කොච්චර පිරිසිදු වේවිද? හිතන්න, මෙනෙහි කරන්න. ඔගොල්ලෝ කරන වැඩ තමන්ගේ ජීවිතේ මේ පින්වත් හැම දෙනාම දන් දීලා තියෙනවා. දානෙන් ඔබේ ජීවිතේ ලෝභය අඩු කරගෙන තියෙනවා. තමන්ගේ ජීවිතවල තිබුණු ද්වේෂ සහගත අකුසල සිතුවිලි මේ මල අපේ ජීවිතේ නැත් කරලා තියෙනවා. අඩු කරලා තියෙනවා. බලන්න කොයිතරම් දානී කියන ක්‍රියාවෙන් අපිට පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අපේ සිත්වල ඇතිවෙන මෝඩ සිතුවිලි, මෝහගත සිතුවිලි මේ ඔක්කොම යටපත් කරලා ප්‍රඥාවන්ත සිතුවිලි ඉස්මතු වෙන්නේ දානීය තුලින්. දන් දෙන මිනිස්සු හිතනවා, කල්පනා කරනවා, දෙලව අභිවෘද්ධිය පිණිස සිදු කළ හැකි මේ භවයේ තියෙන හොඳම පින්කම තමයි මේ කියලා. එනිසා පින්වත්නි, දානීය දෙන මිනිස්සු ක්ලේශයේ නැමැති ජීවිතේ නොවටින අපිරිසිදු කුණු ටික හොදලා දාන්නේ දානීය කියන සිතුවිල්ලෙන්. මේ සංඝාරව බමුණට කියලා දෙන දේවල් ඒවා අපේ ජීවිතයට කොච්චර වටිනවද? සංඝාරව කියන්නේ බමුණෙක්. ආගම දහම පිළිබඳ බෞද්ධෙක් විසින් අපි දන්න තොරතුරුවත් එතුමා දන්නේ නැහැ. ඒ තරම්ම බමුණු සමාජයේ වෙලාගෙන හිටපු කෙනෙක්. ඒ මනසටයි බුදුරජාණන් වහන්සේ මේ කතා කරන්නේ. ඒත් අපි පින්වත්නි දානී කියන එක ගැන දන්නවා, අහලා තියෙනවා. ඒ අහපු දේවල් ජීවිතේ කොහොමද ක්‍රියාත්මක කරන්න කියලා දන්නවා. ඒ නිසා දානී කියන්නේ අපේ ක්ලේශය නැමැති කුණු ටික ඉවත් කරන්න තියෙන හොඳම මාර්ගයක්. ඊළඟට උන්වහන්සේ පෙන්නපු එකක් තමයි සීලය කියලා කියන්නේ. සිල්වත් බව රකින්න බාහිරින් හොදනවට වඩා අපේ අභ්‍යන්තරයේ ක්ලේශ ධර්මයන් නැති කරනවා. සීලය කියන්නේ නිත්‍ය වුණු ඔබට පංච සීලයයි. පන්සිල් ටික ලස්සනට ආරක්ෂා කරන පුද්ගලයා ජීවිතේ අනවශ්‍ය දේවල් එකතු කරගන්නේ නැහැ. අපද්‍රව්‍ය ජීවිතේ එකතු කරගන්නේ නැහැ.
පවිත්‍ර දේවල් විතරමයි ජීවිතයට එකතු කරගන්න. ප්‍රාණඝාතයෙන් ඈත් වෙනවා, අදින්නාදානෙන් ඈත් වෙනවා, මිත්‍යාචාර වැඩවලින් ඈත් වෙනවා, මුසාබස් දොඩන එකෙන් ඈත් වෙනවා, සුරාව ලොල් වෙන එකෙන් ඈත් වෙනවා. එතකොට හිතන්න ජීවිතේට කොච්චර ලස්සන දේවල් ටිකක් එකතු වෙනවද? ඒ එකතු වෙන ලස්සන සුන්දර සිතුවිලි ටික කොච්චර අපේ ජීවිතයේ දෙලව අභිවෘද්ධියට කොයිතරම් ප්‍රයෝජනවත් වෙනවද? ඒ නිසා සීලයට පුළුවන් ක්ලේශයේ නැමැති මල ජරාව අපේ ජීවිතෙන් ඈත් කරන්න. ඒ අකුසල සිතුවිලි ටික අයින් කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා සංසාරයේ දිනන්න නම් මෙන්න මේ කියන කාරණා ජීවිතයට එකතු කරගන්න ඕන. සීලෙන් අපිට පුළුවන් සිත, කය, වචනේ තුන්දොර සංවර කරගෙන යහපත් ජීවිතයකට අවශ්‍ය කරන දේවල් එකතු කරගන්න. නිසා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නපු කාරණාවත් මේ බමුණට කියලා දෙනවා. ඔබ ජීවිතේ සීලවන්ත කෙනෙක් වෙන්න. සිල්වත් වෙනකොට අපේ ජීවිතේ, ඔබේ ජීවිතේ බාහිරින් තියෙන ජරාවලට වඩා අභ්‍යන්තරෙන් තියෙන ලෝභ, ද්වේෂ, මෝහ නැමැති ක්ලේශ නැමැති අපද්‍රව්‍ය ටික දුරු කරන්න, හොදන්න පුළුවන් සීලේ නැමැති දියෙන් කියලා. දානයේ නැමැති දියෙන් කියලා. එනිසා පින්වත්නි, දානයේ නැමැති දිය අපේ අභ්‍යන්තරයට එකතු කරන්න. ඒකෙන් පුළුවන් ජීවිතේ සනසව ගන්න. ඒ වගේම සීලේ නැමැති ජලයෙන් පුළුවන් අපේ අභ්‍යන්තරයේ තියෙන ක්ලේශ ධර්මයන් ප්‍රහීන කරන්න, හොදලා දාන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ උගන්වන එකක් තමයි භාවනාව කියන එක. දාන, සීල, භාවනා කියලා මේ අංශ තුනම ඔයගොල්ලෝ හොඳට අහලා තියෙනවා. මේ පින්වත් හැමදෙනාම දන්නවා. මේ ක්‍රියාවන් වල නිරන්තරයෙන් යෙදිලා තියෙනවා. භාවනාව කියන්නේ සුභවාදී සංකල්ප ජීවිතයට එකතු කරගෙන ලස්සන ජීවිතයකට අවශ්‍ය කරන වටපිටාව සකස් කරගන්න තියෙන ලස්සන මානසික සිතුවිලි ටිකක් එකතු කරගන්න ක්‍රියාවක් තමයි භාවනාව කියලා කියන්නේ. අපි භාවනාවක් මෙනෙහි කරනකොට ඒක මෛත්‍රී භාවනාවක්ද, ආනාපාන භාවනාවක්ද, එහෙම නැත්නම් සමත, විදර්ශනා ආදී වශයෙන් භාවනාවක්ද, මේ මොන විදිහට භාවනා කළත් ජීවිතේ දිනන්න පුළුවන් වෙන්නේ අභ්‍යන්තරයේ තියෙන ක්ලේශ ධර්මයන් ටික ප්‍රහීන කළොත් විතරයි. ඒ නිසා පින්වත්නි, බුදුරජාණන් වහන්සේ සංඝාරව කියන බමුණට පෙන්නලා දෙනවා, ඔබ බාහිරින් හොදන දේට වඩා මෙන්න මේ කියන දාන, සීල, භාවනා කියන මේ දිය ටික ඔබේ අභ්‍යන්තරයේ හොද ගන්න පාවිච්චි කරන්න. අන්න එදාට ඔබට සනසුමක් ලැබේවි. ඔබ මේ හිතන දේට වඩා, ඔබ මේ කල්පනා කරන දේට වඩා ඔබේ ජීවිතයට යෝග්‍ය වෙන දෙයක් ඔබේ ජීවිතයට ඇති කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. ඒ නිසා මෙන්න මේ කියපු කාරණා ත්‍රය තමන්ගේ ජීවිතයටත් එකතු කරගන්න මහන්සි ගන්න. එදා සංඝාරව කියන බමුණට මේව එකක්වත් තේරෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ එකිනෙක බොහොම ලස්සනට උන්වහන්සේ එතුමාට පැහැදිලි කරලා දෙනවා. මේ අතරේදී සංඝාරව බමුණා තවත් කාරණයක් දැනගන්න ඕනි කියලා, ඔබ ස්නානය කරන ඔය ජලාශය ඔබ දවසකට දෙවරක් බහින තැන නිසා ඔය ජලාශයේ ගැඹුර ඔබ දන්නේ නැහැ. ගොඩාක් මිනිස්සු ගඟකට මුහුදකට බහිනකොට ඕගොල්ලෝ උනත් නෑමකට ගියාම, ගඟකට ඔයකට ගියාම අපි එකපාර මේ තැන හරියට දන්නේ නැත්තම් පනින්නේ නැහැ. බොහොම පරිස්සම් සහගත වෙනවා. අපි දන්නේ නැහැ අපි බහින තැන කුහර තියනවද, ගල් මුල් තියනවද, මොන වගේ බාධක තියනවද, කරදර තියනවද, සත්තුන්ගෙන් කරදර තියනවද, බාහිර වශයෙන් කරදර තියනවද, අපි නිශ්චිත වශයෙන් දන්නේ නැහැ. ඒ නිසා මේ බාධක කම්කටොළු තියෙන තැනකට අපිට දවසක බහින්න සිද්ධ වුණොත් අපේ අවශ්‍යතාවය පූර්ණේ කරගන්න අපිට ඒ වගේ හානි සිද්ධ වෙනවා මිසක් අපේ අවශ්‍යතාවය පූර්ණේ කරගන්න අපිට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දා පෙන්නනවා බමුණට, ඔබ පියගැට පෙලක්වත් නැතුව තමයි ඔබ ගිහිල්ලා මේ සුන්දරිකා කියන ජලාශයට බහින්නේ. කොයිතරම් තමන්ගේ ජීවිතේ කොයිතරම් අපහසුතාවයකින්. ඒ අපහසුතාවය තමන්ට කොයිතරම් බලපානෝ. හැබැයි බමුණ මතක තියාගන්න, මේ මගේ ධර්මයේ තුල තියෙනව ලස්සන පඩි. ඒවා එකින් එක යන්න තියෙන. ඒවට කියන්නේ පඩි 8ක් තියෙනවා. මේ පඩි 8න් ඔබ ගොඩ වෙලා, එකතු වෙලා, සම්බන්ධ වෙලා මේකෙන් බැහැලා හෝ
මේකින් උඩට නැගලා හෝ ඔබ නගින්න, ඔබ නාල අවසන් වෙන්න, ඔබ නායමට බහින්න මේ පඩිපල 8 පාවිච්චි කරන්න. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පින්වත්නි, බමුණට කියනවා මගේ ධර්මයේ නැමැති ජලාශයට බහින්න පඩිපෙළවල් 8ක් තියෙනවා. ඒ 8 බුදුහාමුදුරුවෝ හඳුන්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලානේ. මේ පින්වත් හැමදෙනාම ඔක දන්නවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ මොකක්ද කියලා. ඉතින් එතනදී බමුණට කියලා දෙනවා. මොකක්ද කියන්නේ? ඉස්සල්ලාම සම්මා දිට්ඨිය නැමැති පඩියට එන්න ඕන. එතෙන්ට බහින්න ඉස්සර වෙලා. ඒ පඩියට බැහැපු කෙනා මේ ජීවිතය නැමැති අවබෝධය ලබා ගන්න. සම්මා දිට්ඨිය කියන්නේ යහපත්ව දකින්න ඕනිනේ. ඒතකොට යහපත්ව ධර්මයේ දැක්කොත් විතරයි මේකට බහින්න පුළුවන්. දැන් මේ බමුණා අන්‍ය ආගමික පුරවැසියෙක්. අන්‍ය ආගම අදහන කෙනෙක්. එයාට කියනවා ඔබ මගේ ධර්මයේ නැමැති ජලාශයට බහිනවා නම් ඒ බහින්න පළවෙනියෙන්ම ඔබ දැනගත යුතු පඩියක් තියෙනවා. ඔබ බහින්න ඕනි පඩියක් තියෙනවා. ඒ පඩිය තමයි සම්මා දිට්ඨිය කියන පඩිය. මෙතෙන්ට ඔබ බැස්සොත් එතනින් එහාට ඔබට බහින එක ඒ තරම් අමාරු නෑ. ඒ කියන්නේ හරියට දෙයක් දැනගන්න ඕන. පින්වත් ඔබ හැම දෙනාටත් එහෙමයි. මොනවා හෝ දෙයක් කරනවා නම් ඒ කරන දේ පිළිබඳ දැක්මක් තියෙන්න ඕන. ඔගොල්ලෝ දන් දෙනකොට, ඔගොල්ලෝ භාවනා කරනකොට, ඔගොල්ලෝ සීලයට අනුව හැසිරෙනකොට කල්පනා කරන්න. මොකද්ද මේකේ තියෙන දැක්ම? සම්මා දිට්ඨිය කියන සංකල්පනාව ඇති කරගන්න. ඉතින් මේ බමුණටත් ඒක කියලා දෙන්න. කියලා දීලා කියනවා ඔබ පළවෙනියටම සම්මා දිට්ඨිය කියන පඩියට එකතු වුණාම ධර්මයේ නැමැති ජලාශයට බහින්න නම් ඒ පඩියට එකතු වෙන්න. එතකොට ඔබට ලැබෙන දෙයක් තියෙනවා. ඒ තමයි දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං කියලා ඥාන 4ක් ගැන කියන. මේ කියන කරුණු 4 ඔබට අවබෝධ වෙනවා. ඒ කියන්නේ අපි සිංහලෙන් ඒක කියනවා නම් දුක හට ගැනීමට හේතුව දුක නැති කිරීම හා දුක නැති කිරීමේ මාර්ගය. බලන්න සම්මා දිට්ඨිය කියන පඩියට බැස්සම අපිට හම්බ වෙන දේ. ඒ හම්බ වෙන දේ කොච්චර වටින දෙයක්ද? ඒ වටින දේ ඔස්සේ ගියාම මේ ගැන තොරතුරු හොයනකොට කාටද ඊළඟ පඩියට බහින්න හිතෙන්නේ නැත්තේ? එහෙනම් ධර්මයේ නැමැති ජලාශයට බහින එක ලේසිත් නෑ, පහසුත් නෑ. හැබැයි මාර්ගය ලස්සනයි. යන විදිහ කියලා දීලා තියෙනවා. ප්‍රතිඵලය අග්‍රයි. ඒකෙන් ලැබෙන වටපිටාව, ඒකෙන් ජීවිතේ ලැබෙන අත්දැකීම්, ඒ සියල්ල සීමා කරන්න බැරි තරම් අපිට ලැබෙනවා. ඒ නිසා බමුණට කියලා දුන්න මේ පියගැට පෙළ ක්‍රමානුකූලව ඔබ බහින්න. ඔබ පළවෙනි පඩියට බැස්ස කෙනා කවදාවත් අනිවාර්යෙන් දෙවෙනි පඩියට නොබහින්නේ නැතුන් ඉන්නේ. එයා අනිවාර්යෙන්ම බහිනවා. පළමු පඩියට බැස්ස කෙනාට දෙවෙනි පඩියට නොබැස ඉන්න විදිහක් නැහැ. බහින්නමයි හිතෙන්නේ. ඒ ධර්මයේ දැනගන්න ආස හිතෙනවා. එතකොට දෙවෙනි ධර්මතාවය ඉගෙන ගන්නකොට තුන්වෙනි පඩියට බහිනවාමයි. මේ විදිහට පඩි ටික බැහැගෙන යනවා. එතකොට සම්මා දිට්ඨිය, ඒකෙන් සම්මා සංකප්පයට යනවා, සම්මා වාචායකට යනවා, සම්මා කම්මන්තයකට ගොඩ වෙනවා, සම්මා ආජීවයට යනවා, සම්මා වායාමට යනවා, සම්මා සති කියන පඩියට යනවා, සම්මා සමාධි කියන 8 වෙනි පඩියට යනවා. එතකොට හිතන්න පින්වත්නි, මේ 8 වෙනි පඩියට යනකොට ධර්මයේ නැමැති ජලාශයේ ගැඹුර දැනගන්නවා. පුද්ගලයාට තේරෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවසානයේ යනකොට, අවසාන පඩියට බහිනකොට තේරෙනවා මේ ජීවිතයේ තියෙන යථාර්ථය මොකද්ද කියලා. ජීවන ගමන යන එක ලේසි වැඩක් නෙවෙයි, පහසු වැඩක් නෙවෙයි. හැබැයි එතනදී ඒ කාර්ය අනර්ථයක් නොව අර්ථයක් කියන එක කාටත් තේරෙනවා. ඒ නිසා මේ විදිහට ධර්මයේ නැමැති ජලාශයේ ගැඹුර දක්වා ගමන් කරපු තැනැත්තා ජීවිතේ මගඵල පිළිවෙලින් උතුම් අමා මහ නිවන් සුව ලබන්න පුළුවන් මාර්ග 8ක් තමයි බුදුහාමුදුරු පෙන්නේ. ඒ නිසා මේ කියන කාරණාවන් ජීවිතේ සුභවාදී ලෙස කල්පනා කරන්න, සුභවාදී ලෙස ජීවිතයට එකතු කරගන්න බුදුහාමුදුරු පෙන්නපු ක්‍රමවේදය බලන්න. එහෙනම් ජලාශයේ ධර්මයේ නැමැති ජලාශයට බහින්න තියෙන මාර්ග 8, එහෙම නැත්නම් පඩිපෙළවල් 8 බුදුහාමුදුරු බමුණට සංඝාරව බමුණට කියලා දුන්නා. මෙතනදී පින්වත්නි සුවිශේෂී දෙයක් සිද්ධ වෙනවා. මේ කාරණා ඔක්කොම අහගෙන හිටපු සංඝාරව බමුණා නැගිටිනවා. නැගිටලා කියනවා
තමන්ගේ දෑත හිස් මුදුනෙන් තියාගෙන වැඳගෙන කියන්නේ බුදුහාමුදුරන්ට කියනවා ස්වාමීනි කිසියම් පුද්ගලයෙක් මහා වනයේකට ඇතුල් වෙනවා. ඔහු තම අවශ්‍යතා අවසන් කර නැවත වනයෙන් එළියට ඒමට සූදානම් වෙනවා. නමුත් ඔහුට පාර හොයාගන්න බෑ. මම්මුලා වෙනවා. ඔහු අසරණයි. ඔහුගේ දුක වේදනාව කිසි කෙනෙකුට පේන්නේ නැහැ. ඒත් කාරුණික පුද්ගලයෙක් ඔහුගේ දුක දැකලා වේදනාව දැකලා ළඟට ඇවිල්ලා කියනවා මිත්‍රය ඔබ වනයේට ඇතුල් වූ මාර්ගය මේකයි. මේ මාර්ගයේ ගමන් කළාම ඔබ බලාපොරොත්තු වෙන දිශාවට ඔයාට යන්න පුළුවන්. එතනදී මේ පුද්ගලයා අප්‍රමාණ සතුටක් විඳිනවා. ඒ නිවැරදි මාවතට පිවිසලා ඉලක්කය කරා යනවා. ඒ වගේ ස්වාමීනි මමත් මේ මානව සමාජයේ නැමැති මහා වනයේ අතරමං වූ කෙනෙක්. මගේ දුක කාටවත් කියාගන්න ක්‍රමයක් නැතුම් ජීවත් වෙලා හිටපු කෙනෙක්. මගේ ගුණ මගේ හොඳ හෝ නරක මේ දෙයක් කියාගන්න කෙනෙක් හිටියේ නැහැ. වේදනාව කිසි කෙනෙකුට දැනුනේ නැහැ. පෙනුනේ නැහැ. ඒත් කාරුණික පුද්ගලයෙකුට පෙනෙන්නාක් මෙන් ඔබ වහන්සේට මගේ දුක වේදනාව පෙනුණා. ඒ නිසා හිමිදිරියෙන් මගේ නිවසට වැඩම කළා ඔබ වහන්සේ. මා නිවැරදි මාවත අවතීර්ණය කරන්න ඔබ වහන්සේ තීරණය කළා. ඒ මාර්ගයේ අප්‍රමාණ සතුටක් මට තියෙනවා. එපමණක් නෙවෙයි ස්වාමීනි කිසියම් පුද්ගලයෙක් මහා අන්ධකාරයක සිටිනවා. දැඩි අඳුර නිසාවට පරිසරයේ කිසිදු දෙයක් පේන්නේ නැහැ. ඒ නිසා මොකද කරන්නේ? ඇහෙන දේ විතරක් අහගෙන ඉන්නවා. පේන්නේ නැහැ අන්ධකාරය නිසා. පින්වත්නි අපේ ජීවිතයත් එහෙමයි. ධර්මයේ නොදකින තාක්කල් අන්ධකාරයේ ජීවත් වෙන පිරිසක්. ඇහෙන දේ විතරක් අහගෙන ඉන්න පිරිසක්. එහෙනම් ආලෝකයේ උදා වෙච්ච දවසට අපිට ඇහෙන දේ පේනවා. පේන දේ ඇහෙනවා. එහෙනම් කොච්චර දේවල් අපිට හිතන්න පුළුවන්කමක් තියෙනවද? ස්වාමීනි, ස්ථානයේ තෙල් පහන් ආලෝකයක් දැල්වලා අඳුර නැති කරලා අන්ධකාරය විනාශ කරලා අඳුර චීන කෙනාට පරිසරයේ පැහැදිලිව පෙනෙනසේ ආලෝකය ලබා දෙන්න වගේ ඔබ වහන්සේ මගේ ජීවිතයට මේ ලබා දුන්නු සැනසුම ඊ타ත්ම පැහැදිලි. ඒ නිසා ඔබ වහන්සේ මේ සංසාර ගමනේ මගේ ජීවිතයට මමත් මෙච්චර කාලයක් අවිද්‍යාව නැමැති ඝන අන්ධකාරයේ ජීවත් වෙච්ච කෙනෙක්. එහිදී ලෝකයේ පිළිබඳව සත්වයා පිළිබඳව නිගමනයකට මා එළඹුණේ නෑ ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේගේ මේ ශ්‍රී සද්ධර්මයේ නැමැති ආලෝකය මගේ සමස්ත ජීවන ගමනම වෙනස් කරන්න හේතු වෙච්ච එකක්. ඔබ වහන්සේගේ පා අල්ලගෙන මා ඉල්ලා සිටින්නේ මාගේ ජීවිතයට සැනසුම උදා කරලා දෙන්න. මගේ ජීවිතයට ආලෝකයක් ලබා දෙන්න. අන්ධයෙකුට පෙනීම ලැබුණසේ මට දැනෙන්නේ මා අන්ධකාරයේ හිටපු අන්ධෙක් වගේ. අපේ ආගම දහමට අනුව මම මගේ ජීවිතය ගත කළා. මන් දවසකට දෙපාරක් සුන්දරිකා නදියට බැහැලා නාලා මගේ ගත පිරිසිදු කරගත්තා. මං කොයිතරම් අඥානෙක්ද? මගේ ජීවිතේ පිරිසිදු කරගන්න හිතාගෙන මගේ පව් හොදන්න කියලා හිතාගෙන මම උදේට නානවා හවසට නානවා බාහිර වශයෙන් මං හොද ගන්නවා මගේ අපද්‍රව්‍ය. ඒත් අභ්‍යන්තරයේ තියෙන ක්ලේශ නැමැති අපද්‍රව්‍ය මට හොද ගන්න කවදාවත් ලැබෙන්නේ මම ගත කරපු වැඩපිළිවෙලට ගියා නම්. ඒත් ඒ මාර්ගයේ තියෙන නුසුදුසුභාවය සුදුසුකමක් නැති බව ඔබ වහන්සේ අද මට කියලා දුන්නා. ඒ කියලා දුන්නු දහම් කාරණා මගේ ජීවිතයට මං එකතු කරගන්නවා. සංසාර ගමනේ මාහට දහම් දෙසුණු මැනවි. ඔබ වහන්සේ මගේ සංසාර ගමන දියුණු කරගන්න අවශ්‍ය මාර්ගය පෙන්වලා දෙන්න. ඔබ වහන්සේගේ ජීවිතයෙන් ලබාගත් අත්දැකීම් ඔබ වහන්සේ හොයාගත් සත්‍ය අපේ ජීවිතවලටත් ලබා දෙන්න. මේ විදිහට පින්වත්නි බුදුරජාණන් වහන්සේගෙන් මේ සංඝාරව බමුණා තමන්ගේ ජීවිතයට වෙලා තිබුණු අසරණභාවය තමන්ගේ ජීවිතය තමන්ම විනාශ කරගෙන ගිය විදිහ ඒක තමන් දන්නෙත් නැහැ. ඒ අසරණ ජීවිතයට සරණක් වෙන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොයි තරම්නම් සැනසුමක් ගෙන දුන්නාද කියලා මේ කතාව තුල අපිට පැහැදිලි වෙනවා. පින්වත්නි, ජීවිතය ගැන හිතන්න. කිසිදු දෙයක් ආගම දහම පිළිබඳ කිසිදු දැනීමක් නැති, කිසිදු දෙයක් ඒ පිළිබඳ අවබෝධයක් නැති සංඝාරව කියන බමුණා Tamanට පුළුවන් වෙනවා මේ සංසාර ගමන දියුණු කරගන්න.
සසර කෙටි කරගෙන උතුම් නිවන් අවබෝධය ඇති කරගන්න සංඝාරව බමුණා තමන්ගේ ජීවිතය සුවපත් කරගන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ නිවැරදි ධර්මයේ ජීවිතයට එකතු කරගත්ත නිසා. ජීවිතයට මේ දේවල් අපිටත් එකතු කරගන්න බැරි කමක් නැහැ. පින්වතුන් විදිහට හැම වෙලාවෙම කල්පනා කරන්න. ජීවිතේ ලස්සන කරගන්න. ජීවිතේ ලස්සන කරගන්න එදාට ඒ ජීවිතේ ලස්සන වෙන්නේ මෙලොව විතරක් නෙවෙයි. පරලොවත් ලස්සන වෙනවා. දෙලොවම දියුණු කරගෙන දෙලොවම සුන්දර කරගන්න පුළුවන් වටිනා කමක් තියෙන දෙයක් ලෝකේ තියෙනවා නම් මේ උතුම් සද්ධර්මයයි ඔබේ ජීවිතයට වැදගත් වෙන්නේ. මේ උතුම් පුන් පොහෝ දවසකත් ඔබ හැම දිනාට අදිෂ්ඨාන කරගන්න පුළුවන්. සංඝාරව බමුණට වෙච්ච දේම අපිටත් කොච්චරනම් වෙලා ඇද්ද? කොයිතරම් සිතුවිලි අපි ගාව ඇද්ද? අපි කොයිතරම් නාල පිරිසුදු වෙලා ඇද්ද? ඒත් අපේ අභ්‍යන්තරයේ තියෙන ලෝභ ද්වේෂ මෝහ මද මාන උද්ධච්ච ආදී වශයෙන් තියෙන ක්ලේශ ධර්මයන් එකක් හරි හොද ගන්න නැති කරන්න අඩු කරන්න අපි ගත්ත ව්‍යායාමයන් මොනවද? අපි ගත්ත ක්‍රියාදාමයන් මොනවද? ඒවා අපේ සංසාර ගමනට කොයිතරම් ප්‍රයෝජනවත් වේද? ඔබට අදිෂ්ඨාන කරගන්න ඔබට හිතන්න යමක් තියෙන කාලේ. ඒ නිසා ජීවිතයේ අනියත බව හොඳට තේරුම් ගන්න. ලබාගත් මනුස්ස ආත්ම භවය ලස්සන කරගන්න පුළුවන් වෙන්නේ මේ ධර්මයේ ජීවිතයට ඇතුල් කරගත්තොත් විතරයි. නිසා බාහිරින් අපේ ජීවිතයට ධර්මයට ගොඩාක් දේවල් අපි එකතු කරගෙන තියෙනවා. බාහිර වශයෙන් ඔයගොල්ලෝ ගොඩාක් දේවල් ධර්මානුකූලව සිද්ධ කරනවා. ඔයගොල්ලෝ පන්සලකට ගියාම බලන්න හැසිරෙන විදිය බොහොම ලස්සනයි. කතා බස් කරන එක හරි ලස්සනයි. ඇවිදින එක හරි ලස්සනයි. ශීලවන්ත බවක් තියෙනවා. බාහිර රූපය හරීම ප්‍රියජනකයි. ඔබට පුළුවන් පන්සලකට ගියා මේ විදිහට හැසිරෙන්න. ආගමානුකූල වතාවතකට ගියාම හැසිරෙන්න. හැබැයි ජීවිතයේ අභ්‍යන්තරයේ තියෙන දේවලුත් මේ තරම් පිරිසිදුද? ඒ තරම් පිරිසුදු කරගන්න පුළුවන් අවස්ථාව ලැබුණු කෙනාට දෙලොවම ලස්සන වෙනවා. ජීවිතේම ලස්සන වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පින්වත්නි අපිට උගන්වන කාරණා තුනක් තියෙනවා. ආය කෞසල්‍ය, අපාය කෞසල්‍ය, උපාය කෞසල්‍ය කියලා ක්‍රම තුනක් තියෙනවා. බලන්න ඔයගොල්ලොන්ට මේව කරගන්න පුළුවන්ද? ජීවිතේ දිනන්න පුළුවන්. ආය කෞසල්‍ය කියන්නේ දියුණුව. අපිට තියෙන කෞසල්‍ය කියන්නේ කුසලතාවේනේ. දියුණු වෙන්න ඉබේ පුළුවන් කමක් නැහැ. ඔය පින්වත් හැමදෙනාම මේ බණහන හැමෝම කල්පනා කරන්න. තමන්ගේ යම් හෝ දියුණුවක් තියෙනවා නම් ඒව තමන්ට ඉබේ පහළ වෙච්ච ඒවද කියලා බලන්න. ඔබේ දියුණුවට කොයිතරම් ඔබ කැපකිරීම කරලා තියෙනවද? ආය කෞසල්‍ය කියන එක තියෙන. දියුණු වෙන්න ඔයගොල්ලෝ කොච්චර කැපකිරීම කරලා තියෙනවද? කොයිතරම් කුසලතාවයන් පූර්ණේ කරලා තියෙනවද? ඉගෙන ගන්න කාලේ දරුවා කොයිතරම් දියුණු වෙන්න අධ්‍යාපනයේ දියුණු කරගන්න කොයිතරම් කැපකිරීම කරාද? ඒ වගේම ඔබ අධ්‍යාපනයෙන් පස්සේ රැකිරක්ෂාවක් කරනකොට ඔබේ රැකියාව දියුණු කරගන්න ඔබ කොයිතරම් ජීවිතේ කැපකිරීම කරලා තියෙනවද? සන්ධ්‍යා කාලයට යනකොට සන්ධ්‍යා සමයට යනකොට ජීවිතේ ලස්සන කරගන්න ඔයගොල්ලෝ කොච්චර කැපකිරීම කරනවද? මේ දේශනාවන් ශ්‍රවණය කරන්නේ බොහෝ සෙයින් අපි සන්ධ්‍යා සමයේ ඉන්න පින්වතුන්නි. එතකොට ඔබ මේ කරන ක්‍රියාවෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබේ අධ්‍යාපනය දියුණු කරගන්න නෙවෙයි, රැකියාව දියුණු කරගන්න නෙවෙයි, ඔබේ ජීවිතේ දියුණු කරගන්නයි. ආන්න බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා ආය කෞසල්‍ය කියලා එකක් අපි ගාව තියෙනවා. ආය කෞසල්‍යයෙන් පුළුවන් අපේ ජීවිතය සුවපත් කරගන්න. ඊළඟට පෙන්නනවා බුදුහාමුදුරෝ අපාය කෞසල්‍ය කියලා එකක් තියෙනවා. අපාය කෞසල්‍ය කියලා කියන්නේ අකුසල් බැහැර කිරීම. බලන්න ජීවිතේ ඒකත් කුසලතාවයක්නේ. පව් කරන එකෙන් ඈත් වෙන එක අයින් කරගන්න තරම් කුසල සිතුවිල්ලක් පහල කරගන්න පුළුවන් වෙන එක කුසලතාවයක්. ඒක හැකියාවක්. අපි විශේෂයෙන් පංචශීලයෙන් ආරක්ෂා වෙනවා කියලා ඒක ආරක්ෂා කර. ඒක කුසලතාවය. ලේසි නෑ, පහසු නෑ. ජීවිතේ අපි හිතන තරම් මේ අපාය කෞසල්‍ය, ඒ කියන්නේ පව් බැහැර කිරීම කියන එක කරන්න ලේසි වැඩක් නෙවෙයි. ඒක පහසු වෙන්නේ පින්වත්නි ධර්මයේ ජීවිතයට එකතු වෙන්න සිද්ධ වෙන්නේ අපාය කෞසල්‍ය. ඒ කියන්නේ පව් බැහැර වෙනවා අපේ ජීවිතේ. ධර්මයේ ජීවිතයට එකතු වෙන්න සිද්ධ වෙන්නේ පව් බැහැර වෙනවා ජීවිතේ. එතකොට අපේ ජීවිතයේ අපාය කෞසල්‍ය කියන කුසලතාවයේ වර්ධනය කරගන්න අපිට හැකියාවක් තියෙනවා.
ඊළඟට උන්වහන්සේ පෙන්වන එකක් තමයි උපාය කෞසල්‍ය කියලා එකක් තියෙනවා. උපාය කෞසල්‍ය කියන්නේ විපත් වලින් ගැලවීම. ඕනෑම විපතකින් අපිට ගැලවෙන්න ක්‍රම තියෙනවා. ඒක සුභවාදී වෙන්නත් පුළුවන් අසුභවාදී වෙන්නත් පුළුවන්. ඒ නිසා සමහර පුද්ගලයෝ වැරදි දේවල් කරලා උපාය කෞසල්‍ය පාවිච්චි කරනවා. වැරදි වැඩවලින් තමන්ගේ ජීවිතය ගලව ගන්න උත්සාහ දරනවා. යම් විපතක් වෙයිද ඒකෙන් ගැලවෙන්න උත්සාහ දරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ පෙන්වුවේ අපේ අතින් සිදුවෙන ප්‍රාණඝාත තියෙනවා. අපේ අතින් සිදුවෙන කායික මානසික වාචික වශයෙන් සිදුවෙන වැරදි තියෙනවනේ. මේ වැරදි වලින් ජීවිතය නැති කරගන්න. මේ වැරදි වලින් ජීවිතය නිදහස් කරගන්න. මාවතක් විදිහට තමයි උපාය කෞසල්‍ය කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. එතකොට අපි වැරදි කළාම විපත් වෙන බව දන්නවා. ප්‍රාණඝාතය කළාම අපේ ජීවිතයේ ආයුෂ කෙටි වෙනවා. එතකොට අදින්නාදානාව කළාම අපේ ජීවිතයේ මිනිස්සු අතර තියෙන විශ්වාසය අපිට නැති වෙලා යනවා. කාම මිත්‍යාචාරයට ගොදුරු වෙච්ච කෙනාගේ ජීවිතයට මිනිස්සු අප්‍රසාදේ පළ කරනවා. කිසිදු විශ්වාසයක් ඇති කරගන්නේ නැහැ. මුසාබස් දොඩන මිනිස්සු විශ්වාසයේ පළුදු කරගන්නවා. ඒ පුද්ගලයා හරි දෙයක් කිව්වත් බොරුවක් කිව්වත් ඇත්තක් කිව්වත් විශ්වාස නොකරන තැනටපත් වෙනවා. උපායක් නැහැ. ඒ වගේම සුරාවට ලොල් වෙච්ච පුරුෂයා හෝ ස්ත්‍රිය ජීවිතේ කොතනකදීවත් පිළිගන්නේ නැහැ. සමාජයේ බැහැර කරනවා. සමාජයේ අය කොන් කරනවා. ඒ නිසා බලන්න ජීවිතේ විපත් වලින් ජීවිතේ ගොඩ ගන්න තියෙන ක්‍රමයක් තමයි උපාය කෞසල්‍ය කියන්නේ. ඒ නිසා පින්වත්නි ආය අපාය උපාය කියන මේ කෞසල්‍ය තුනත් ජීවිතයට එකතු කරගන්න. සංසාර ගමන ලස්සන කරගන්න මේ කියන දහම් කාරණා ජීවිතයට එකතු කරගන්න. ඒ ඉගෙන ගන්න හැම දෙයක්ම ලස්සනට ඉගෙන ගන්න. ප්‍රඥා ගෝචරව ඉගෙන ගන්න. හැම දහම් පදයක්ම නිවැරදිව දැනගන්න. ඔබ මේ සමාජය තුල එක එක පුද්ගලයා හෝ එක එක පිරිස් ඉදිරිපත් කරන දේට වඩා සත්‍ය යමක්ද තියෙන එක හොයන්න. ඒක හොයන්න ඔබට අයිතියක් තියෙනවා. ඒ හොයනවා කියලා කියන්නේ ධර්මයේ දන්නවා කියන්නේ. එක දහම් පදයක්වත් වංචනික ලෙස ජීවිතයට එකතු කරගන්න එපා. දන්න එක බණ පදේ හොඳට අධ්‍යයනය කරන්න. අපි නිදසුණක් වශයෙන් ගත්තොත් දැන් හිතන්න පින්වතුන්ගෙන් අහනවා සිද්ධාර්ථ කුමාරයා නැත්තම් බෝසතාණන් වහන්සේ අනුගමනය කරපු අන්ත දෙකක් තියෙනවනේ. එකක් අත්ත කිලමතානු යෝගේ කාමසුකල්ලිකානු යෝගේ කියලා. දැන් එකක් ඔබෙන් අහනවා අත්ත කිලමතානු යෝගේ කියන්නේ කුමක්ද කියලා හුවොත් ඔබ දෙන පිළිතුරු කුමක්ද? ඔබ දෙන උත්තරේ තමයි ශරීරයට දැඩි ලෙස දුක් දෙනවා කියන. ඔතනින් ඕක ඉවරයි. ඕකද අත්ත කිලමත්ත කියන එකේ තේරුම. දැඩි ලෙස ශරීරයට දුක් දෙනවා. ඒතර අනිත් එක දැඩි ලෙස ශරීරයට සැප දෙනවා. මේ අන්ත දෙක දුරු කරා කියන. එතකොට ඔතනින් ඕක නතර වුණොත් කවදාවත් ජීවිතේ තේරුම් ගන්න බෑ. මම එක පදයක් විග්‍රහ කරන්නම්. අත්ත කියන්නේ Tamanනේ. කිලමත්ත කියන්නේ කලන්තය දාන එක. එතකොට දැඩි ලෙස දුක් දෙනවා කිව්වම ඔබට හිතෙන්නේ කන්නේ බොන්නේ නැහැ ඔහේ ඉන්නවා කියන එක. දුක් විඳිනවා. හැබැයි මේ අත්ත කිලමත්ත කියන යෝගයෙන් බලාපොරොත්තු වෙන්නේ ශරීරයේ ජීවත් කිරීම සඳහා පමණක් අවශ්‍ය ආහාර ගන්න එක. එතකොට Tamanට කලන්ත ගතියක් එනකොට බෝසතාණන් වහන්සේ මොකද්ද කළේ? Tamanගේ අත දිග ඇරලා බැලුවම අතට අහුවෙන ගෙඩි කොළ වැටිච්ච ඒවා තියෙන. ඒකෙන් පොඩි කෑල්ලක් අරගෙන අනුභව කිරීම තමයි අත්ත කිලමත්ත කියන්නේ. එතකොට කිලමත්ත කියන්නේ කලන්තේ දාන්න ඕන්න මෙන්නවා. එතකොට කලන්තේ දාන එක නැති කරගන්න තියෙන මාර්ගයක් තමයි Tamanගේ ජීවිකාව ගෙනියන්න ඕනේ. ඒ නිසා මතක තබා ගන්න මේ හැම බණපදයකම දෙයක් ඔබ ඉගෙන ගන්නකොට ඒක ගැඹුරු අධ්‍යයනය කරන්න. අරහං කියලා බුදු ගුණයක් තියෙනවා. ඒකේ තේරුම දන්නව හංගන්නේ නැහැ කියලා. එතකොට මොනවද හංගන්නේ නැත්තේ? මොනවද හංගන්න පුළුවන්නේ? කොහොමද ඒව හංගන්නේ? මෙහෙම අධ්‍යයනය කරන්න. එහෙම කමටහන් ගන්න ඕන. එහෙම ඉගෙනගත්ත කෙනාට තමයි ධර්මයේ පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි, ඔබේ නැවුම් සිතුවිලි ගුණධර්ම තියෙන මේ කාලේ මේ වසරක් උදා වෙන මොහොතේ ඔබේ ජීවිතවලට සංසාර ගමනට වැදගත් ජීවිතේ ලස්සන කරගන්න පුළුවන් වැඩදායි ගුණධර්මතාවයන්
ජීවිතයට එකතු කරගන්න. මේ උතුම් දුරුතුපුන් පොහෝ දවස මේ පින්වත් හැම කෙනාම මේ නාලිකාව ඔස්සේ මේ බණ දේශනාව ශ්‍රවණය කරලා ඔබේ ජීවිතය සුවපත් කරගන්න. ඔබලාට මේ දෙන ධර්ම ඥානය ලබා දෙන්න මේ ආයතනයක් විදියට විශේෂයෙන් අපේ සුප්‍රීම් රේඩියෝ ආයතනයේ මේ සියලුම සමාජික සමාජිකාව එකතු වෙලා හැම දිනාම සම්බන්ධ කරගෙන මේ වසරෙත් ඔය ඇත්තෝ වෙනුවෙන් මේ උතුම් සද්ධර්ම දේශනාවන් ලෝකේ පුරා විකාශනය කරවලා ඕනිම කෙනෙකුට ඕනිම තැනක ඉඳගෙන ශ්‍රවණය කරලා මේ බණපදයක් ජීවිතයට අහන්න පන්සලට යන්න බැරි මිනිස්සු අනන්ත ඉන්නවා. තමන් කරන රැකිරක්ෂාව අනුව ඒ තැන්වලට යන්න අපහසුතා තියෙනවා. ඒ හැම දිනාටම ඕනෑම තැනක ඉඳගෙන ශ්‍රවණය කරන්න මේ බණපදයක් ගුවන්ගත කරන්න අවස්ථාව ලැබෙන එකත් ඔබේ ජීවිතයට ගොඩාක් වටිනවා. ඉතින් මේ උතුම් සද්ධර්මයේ හොඳට අහන්න ශ්‍රවණය කරන්න ජීවිතේ වෙනස් කරගන්න ලස්සන ජීවිත ගත කරන්න මේ ලැබපු 2026 වසර ඔබ හැම දිනාගේ ජීවිත සුවපත් භාවයට පත් කරගන්න නිදුක් නිරෝගීමත් ජීවිත ගත කරන්න ඔබ හැම දිනාට ශක්තිය ධෛර්යය ලැබේවා. හැම දිනාට උතුම් තුනුරුවනේ ආනුභාවයේ සැනසුම උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු තං සදාති. සද්ධර්මාවේ වන්දනා